උදෑසන ඉදා සොයාගෙන යන මේ චාරිකාවේ පළවෙනි රස්තියාග අද යම් මුදුන් 7ක් තියෙන එක කන්දක් හොයන්න. මම උදන්නේ නැති. ඉඳලා ලොග් එකක් කරන්න. බලමු. කතා කරන විදිහ පොඩ්ඩක් අතු අවුල් ඇති. හරි දිහාගෙන ඉස්සරහට කරගෙන යන්න. මෙහෙන් තමයි ආවේ. අන්න ඉතින් කන්ද උඩට. NDT වෙලවා වරක් වුණා. සෑහෙන වරක්. ඉතින් නගිනවද? ඔටෙන් යන්නේ. ඔටෙන් යන්නේ. මොකද මේ හැක්කලා වෙන්නේ? ආයන්න දිනවා සෑහෙන්න. හරි වුණා. හොඳට මහති කාලේ යන්න. සෑහෙන කාලෙක හයික් එකක් යන්න. තව පීක් එකට ගිහලා මම වීඩියෝ එක ගන්න. මාසි වීඩියෝ කර කර යනවා උඩ රීල යන. පළවෙනි ටවර් එක. අපි ටවර් පීක් කරනවා. ඉතින් යා තව තියනවා යන්න. Allar behela watin karakin detti. Telecom එක පාරණ ගෝල වෙන්නේ. නගින්න හිතා. ඕනේ නෑනේ. ඩිෆෝල්ට් ෆිල්ම් එක බලලා දිනනවා. නගින්න දෙන්නේ. බලමු මෙන් ගිහලා කන්දර යන්න ගානක් තියෙනවා. ඉතින් අඩි වරක් තියෙනවා. මේ ටිකක් තියෙනවා. ඉරෙතන කන්දරේ මෙච්චර. උතුරනේ හිමතරේ මොකද සද්ද යනවා මෙහෙම. ඔල්ලේ කප්පියක් දෙත වතුර වදින්න මෝටර ඇදලා හිටි. මතෙන් මොකද අතෙන් උඩට ගිහිල්ලා මම හිතන්නේ තැන්නක් ඇත්තේ. එතනදී වීඩියෝ එක ගන්න. මේකේ මෙමරි තියාගන්නත් බැහැ. යන හැම වාරම පෙන්වන්න බැහැ. එතනට ගිහිල්ලා ගන්න. ගිහිල්ලා පෙන්වන්නට වඩා තව උඩ තියෙන්නේ. තව යන්න ඕනේ. මෙතෙන්ට පෙන්වන ලස්සන view එක. ඉන්නවා පෙන්වන්න.
දෙක මුළු ටවුමම පේනවා. ඈත කඳු මේ පැත්තේ සඳගිරි සෑ ඒක පේන්නේ නැහැ. උඩට ගිහිල්ලා බලමු. ඉන්නනේ පාර උඩට යා පල්ලයට යනවා ඩඩි කියලා. අර පේන කඳු පාන්තිය තමයි අන්තානේ මුදුන් හත. තව යන්න දිනවා සෑහෙන්න දුර. ආදී සඳගිරි සෑය. නිස්කලංක මේ කඳු මුදුනට ඒ ගානට සද්ද අමුතුම වයිබ් එකක් තියෙනවා. නරකොල පාට පහළ ගාලට පේනවද දන්න. ඒ චූට්ටම් මෙහෙන් තියෙන බඩේ රඟු කඩේ ගා තමයි ගමන් සගය දාලා. යාද පල්ලෙහා මම උඩ. ඈත වෙන අද මුදුන් ටිකට යා. හරි මාසි කලාතුරකින් ඉන්නේ හයික්‍ය. ඈතින් වෙන්නේ කටුසු කොන්ද. මේ අනික් කඳු ටික අර උසම තැන ඌරාද. 30 මීටර් 1800 අඩි 3800 මීටර නගන්නේ. අඩි 3800ක් උසයි. එහෙලි නේ. නැසන නැහැ. බුදුම රස්නයක් තියෙනවා. යන්න දින සෑහෙන්න. එතන ඉඳන් හෝ මේ පාර දිගේ උතෙන්ට බලන්න. වෙලා වනුව තමයි. උතෙන්ට හත්නා ගන්න පුළුවන් වෙයිද දන්නේ. මට එන්න පරක් වුණා. එන්න පොඩ්ඩක් පරක් වුණා. බලන්න උඩරින් යන්න බලන්න. මෙහෙලි ගිහින් ඔව් සරයි මෙතෙන්ට. ආයේ මීට පල්ලයට බයි. වැඩි ඇන්ගල් එකක් නෑ පොඩි ඇන්ගල් එකක් තියෙනවා. කෝඩ පෙවුනක්. ඉතින් බහලා බොහොම තන අර පේන අඩි පාර දිගේ යන්න ඕන. ඉස්සලා ගියොත් බීම මේ තැනකින් බහිනකොට ළඟ අදිදිය. බහින්න දන්න කෙනෙක් තියෙන්නේ. දන්නා නේද? අපිට ඉංග්‍රීසියට බාර දීලා ළඟ අඩි කියලා බහින්නදී බඩ ගන්න ඕන. පල්ලමක් තියෙනවා. ඒකලා නේද? බලන්න. හරි අදින්නත් එක ඈ. චලා බලන්න. ඉස්සරහට නම් දුවගේ යන්න බැරි. ඉස්සොත් බහිනා බොරු.
දුවනවා නම් දුවන්න පුළුවන්. ඕනේ නැහැ නේ. එන්න එතනින් පල්ලෙහාට වහින්න දුවෙtti. එතනින් අස්සෙන් ගිහිල්ලා කෙලින් ගියොත් කොහේ ඇයිද? හැරෙන්න දැනක් තියෙනවා. මෙතනින් එතනට එන්න ඕනේ. මොකද මේ දුර පාට එක අඩිය දියන් දෙපා වැඩි. එන පස්තින් ඔය වගේ දියසි වල જાතියක් තියෙනවා. ඔතන හොඳයි ෆොටෝ එක. එන සීතල හුණක් එනවා. ඔය විදියට තිබ්බන අපිට යන්න දෙපා කටද කොන්දට. ඊට රෝම වැඩි ආස නැහැ. යම් පල්ලෙට යම්. ඔව් පල්ලෙහාට බහින්නත් ඕනේ. එහි වලාකුළු නම් තියෙනවා. පොඩි වැස්සක් ගියත් කමක් නැහැ. අයි මේක තමයි ප්‍රශ්නේ වැස්ස. වටේකින් එන්න තියෙන හැබැයි කැලෑ කැල්ලක් කඩාගෙන ආයිනකොට හොඳ නැගිල්ලක් තියෙනවා. යනකොටත් තියෙනවා මේ මෙතන ඉඳලා අතනක කන්ද නගින්න දී. ඉතින් එහාන්න පොඩි පල්ලමක් තියෙනවා. ඒ කැලෑ පාර. අර කැලෑ වගේ මැදින් යන්න නැතුව මගේ අල්ල යන්න බලන්න. මැදි රුචියයි. කඳු උඩ එහි වලාකුළක් තියෙනවා. කටියක් කෙනෙක් හද්දිත් එහෙනම් වෙලා මදි බල වෙලා තිබ්බොත් අපි යන්නේ මෙතනින් ලා ටිකක් බලමු අර කට්ටිය කොහෙන්ද යන්නේ කියලා. ටිකක් වෙලා හිටියා. පල්ලෙහාට එනකොට කට්ටියක් හම්බුණා. ඒ කට්ටියත් එක්ක මෙතෙන් එහාට තියෙන පොඩි තැන්නක් වගේ එකක්. එන ලස්සනයි. කැලේ ඇතුලේ මෝරම ලස්සනයි. බලන්න පෙන්නන්න. අමුතුම විදිහට. මේද මෙන්න පිච්ච කොළ පාර තැනකට. මුදුන්ම වෙන්නේ. ඉතින් ඉතින් හොඳයි.
මොකද හම්බෙච්ච කට්ටිය ඉස්සරහට යනවා. ඊට පස්සේ යනවා. පන්න නීදුමට ගහනකොට මාරම ලස්සනක්. නැත්නම් යහ කඳු පේන්නේ. නීදුමට සම්පූර්ණයෙන් හොදලා. මේ සුත් වෙනක ආයි දෙනා කියලා කියලා. කියලා කියලා අතරම ලස්සන. මම වැඩි ශබ්ද කරේ නෑ. ඉස්සරහින් ගිය කට්ටියන් කතා කරා. කැලේ ඇතුලේ තියෙන සත්ති. ඒක අපේ නිශ්ශබ්ද වහන්න ඕනේ. ඉස්සරහ ගිහලා වීඩියෝ ගන්න. මගේ කතාවට වඩා මේ සබදහම ලස්සන විදිහට. සංචාරකයෙකු විදිහට කතාවට වඩා මේ සබදහම විදින්න ඕන. ඔයාලා ඒක විදින්න. මහාන් තනගෙන අතර උඩට ගිහිල්ලා ගියා. විස්තර දැනගෙන යන්න හොඳයි. එන්නේ පස්සේ කැලෑ කැලේකට යන්නදී ඈතින් ටවර් එකක් පේනවා. යන්නත් ඕනේ පාරෙන්. පාරෙන් පස්සේ දැන් ඉස්සරහට හරි කට්ටිය නමක් නැවතුණා. ඒක ඉස්සරහට ගිහින් පොඩ්ඩක් ඉන්නවා. පොඩි මේ හයිසි දරුස එලා කුට්ටින් අසන් නැමිලා ඉන්නවා දී. යා අපි යන්න වෙඩි දියන. මොහොතේ කැලෑ කැලේ. වස්නේ නෑ. රුල්ලන්ගේ සතුන්ගේ ශබ්ද ඔයාලා අහගෙන ඉන්නු. කැලේ කැලේදී ඇත්තටම මහන්සිනේ. මේ ගස් එක්ක ඉන්නකොට මහන්සියක් දැනෙන්නේ. කැලේ කැලේ ඉවරලා ආපහු වෙනවා. ලුක් කැලේට. ආපහු ඉන්නේ ලුක් කැලේ. මේකට එනකොටම අනිත් හීට් එකක් දැනෙනවා අපිට. කැලේ කැලේ වගේ නේ. ඉරේලියට නිරාවරණය වෙලා නේ.
ඉතින් කොච්චර වැස්සා මේ ලොක් පඳුරු අතලදී මොන රස්නයක් දෙන්න වටේ ජීවි ගන්න මීදුම වෙහිලා තියෙන ඔව් සෙට් එක ගොඩක් පිටිපස්ස ඇත්තේ මම හිමින් ඉන්නවා ඉස්සරහට ඒක පොඩ්ඩක් රෙස්ට් ගන්න ඕන යන්න ළමයි නොතුන්නා තවත් එක මේකේකට යන පාර මං හිතා අඩි 3800යි උඩම තමයි ඌරගල උසම පීක් පීක් 7ක් තියෙනවා ඒකයි මේකට හන්තාන කියන නම වැටලා තියෙන්නේ මං හිතන්නේ හරියටම දන්නේ ගම හන්තාන කියන හින්දා හන්තාන කන්ද හම්බුණාද හන්තාන කන්ද හින්දා ගමට හන්තාන කියලා හන්තාන කියලා කොහොම හරි මුදුන් 7ක් තියෙනවා මං ගන්න ඒක වැඩි නිසා කඩුනේ පොඩි ඒවත් එක ගන්නකොට 8ක් 9ක් වගේ වෙන්න දිනවා මුලදී තමයි මහන්සිය දැන් ඒක ඕමක් වුණාට පස්සේ අවුලන්නේ ඊට පස්සේ හිමින් ගියයි අපි මේක උඩට යන්න තියෙන්නේ උඩට ගියපුවාම ඉතුරු මුදුන් ටික පෙනේ උඩට ගිහලා හම්බෙමු මාසම් විදිහට තමයි වුණා මේදු එන ලස්සනයිද කඳු වහගෙන යනකොට මහා මුතු ලස්සනක් තියෙනවා ඒ කෙන සීතල උලම් පාරක තිබ්බන අම්බෝ දිව්‍ය ලෝකයක් වගේ දැන්න පොලිතින් දාලා ගිහලා කාගෙනත් කාන්නේ අරන් යන්න පුළුවන් තරම් අරන් ගියා බාරට දින කෑම එක කන්ද උඩට ගින්න පුළුවන් ඉස්සෙච්ච පොඩි දින් කාර්යය ආයෙ අරන් යන්න බෑ මාර ලාංකි අනේ වන්ද දේශපාලුවන්ටම බැලලා අඩුවන්නේ මිනිස්සුත් දෙන්න තවත් එක උඩකට ටවර් ටික දැන් සෑහෙන්න ඇදගෙන තියෙනවා මේ පැත්තෙන් කොච්චර ළඟද පේන්නේ මීදුමට වෙයිද පල්ලෙහා මීදුමට නිකන් බුද්ධ වෙලා වගේ පෙයි ආසනකොට සම්පූර්ණ මීදුමේ වහගෙන පාරවල් ටික හොඳට තියෙන හින්දා හොඳයි තම මීදුම දවස්වල පළවෙනි පාර නම් එන්න එපා පාරවල් හොයාගන්න අමාරුයි පෙකෝ ට්‍රේල් එක යන්නේ ওই පාරේ මම පෙකෝ ට්‍රේල් එක ගියා මේ වීඩියෝ එක බලන්න පෙකෝ ට්‍රේල් ස්ටේජ් 1 එක 1 එක 2 එක දෙකම එක පාරේ ගියා 1 එක ඉවර වෙන්නේ 2 එක පටන් ගන්න. එහෙම තමයි ස්ටේජ් එකම තියෙන්නේ. ඔයාලා රිසර්ච් එක කරලා කැමති නම් මේ ලස්සන තේ වතුමේදී ඉන්න ගම් කොට්ටාස් වල ඒ සංස්කෘතියත් අත්විඳගෙන හිමීට අඩිය තියාගෙන ඉස්සරහට ගියයි. ඒක වෙනවා වයිබ් එක. සමහර වාහනා වගේ
අපේ වතු බලන්න ඉන්නේ කියලා. ඒක කියලා තේරුම් කරන්න බෑ. ඇවිල්ලා බලන්න ඕනේ. ඔයාත් ඇවිල්ලා බලන්න. කිව්වට වඩා ඒක ගොඩක් හොඳයි ඇවිල්ලා බලන එක. සම්පූර්ණ මිදුනේ වෙනවා. දෙන්නේ පේන්න ඉන්නවා. ඉතුරු සෙට් එකක් තියෙනවා ඇති. හරි. එතන චුට්ටක් කියලා ඉඳලා වෙලා තිබ්බොත් අපි අර හරියට යා. යන්න නම් ආසාව තියෙනවා. යන්නමයි හිතෙන්නේ. අපෝ ගෙදර යන්න වෙලා බලලා වෙලා තිබ්බොත් යා. මෙතනින් පාරක් තියෙනවා. උතනින් පල්ලෙහාට බහින්නත් පුළුවන්. වෙලාවමදි උඩට යන්න. කොහොමද තියෙන බහින පල්ලෙහාට. මේ කැම්පින් කරන්න පුළුවන්. හැබැයි ඉඩ තියෙනවා. අවසර තියෙනවද දන්නේ. බලමු. අර මම පෙන්නනදනේ මමට ඇරලා දැන් පහළට බහින ගමන් උඩට යන්න තිබ්බා. වෙලාව මති. පල්ලෙහාට බහැලා කට්ටියන් බහින. කට්ටියක් උඩ දෙන්නේ පල්ලෙහා යනවා. මේක වැටෙන්නේ අතන ගමට. ඒකට වෙල්ල යනකොට හම්බෙන්නේ අතරමැද ගම. නම්මද ගණන් පල්ලෙහාට දැස්සම ගිහින්. ඊළඟ පාර එනකොට එතනින් යන්නේ. ඉතින් මේක මේ පාර ළඟට මෙතනින් එන්න පුළුවන් කැම්පස් එකකින් යන පාරත් එතනට වැටේ. අර මම අපි හිටපු තැන. එතනින් ගමට හැරලා ගමට ගියයි. ගමට හැරලා කැම්පස් පාරට ගියයි. ආපහු එන්නේ සම්පූර්ණ. ඊළඟ පාරේ යනවා කටුසුකුන්දට යනකම්. කටුසුකුන්දේ ගිහලා ඊළඟ පාරේ. යම් පල්ලෙම. Ini atur ya. Ini aturnya dia menjadi ini barang ini.
හරි ජගට් එකටත් බැස්සා උදේගිරි සෑයටත් ළඟ ඉතින් උඹ තියෙන කොට පාටවල් පෙට් කවුන්ටර් ගමසගේ හතින් දොලන්න ඕනේ ආපු කට්ටිය නම් මග නැවතුණා මම යන්නම් කියලා තියෙන්නේ ගෙදර වල යන්න එතන කඩේකින් රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා ගෙදර බලමු ඊළඟ දවස් කටුසුකන්දේ ඉඳලා එන්න බලමු මොකක් හරි කර කටුසුකන්දේ ඉඳලා ආයි පිටතට එන්න ඕනේ ඇවිල්ලා ඒ පාරේම බහැලා ගියයි තව පීක් එක යන්න ඕනේ අතනින් බහැලා එක ඊළඟ දවසේ දාන්න වීඩියෝ එක එන අන්තානේ මෙතන මෙච්චර යන්න ඕනේ කාන්න වීඩියෝ බලපුවාට ස්තුතියි ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ළඟදී හම්බුන තව vlog එකකින් සුබ දවසක්